ඒකට මුල්ලඳුම කියන්නේ ඇත්තටම අතීතයේදී ලංකාවේ රදර පරපුර වල ඇඳපු ඇඳුමක්. මේ ඇඳුම කොටස් 14කින් සමන්විත වෙන තනතුරු අණුව පොඩි පොඩි වෙනස්කම් සිදු කර තියෙන මේ තනතුරෙන් තනතුරට ඇඳුමේ වෙනස්කම් තියෙන ඇඳුමක්. ඉතින් මේක අතීතේ ඉඳන් අද වෙනකම් පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය වෙලා පැමිණලා තියෙනවා. ඇත්තටම මේ වර්තමානයේ මුල්ලඳුම ගැන අපි කතා කරවුවොත් මේක ෆැෂන් එකක් වෙලා ඉවරයි. ඉතින් මේ ඇඳුම ෆැෂන් එකක් වුණාන් පස්සේ මේකට ගොඩාක් අය විවිධ දේවල් එකතු කරනවා. විවිධ පාට, විවිධ මොස්තර මේ වගේ සෑම දෙයක්ම මේ ඇඳුමට එකතු වෙලා තියෙනවා. හැබැයි මෙතන ගොඩාක් දේවල් සම්ප්‍රදායෙන් පිටයි. ඉතින් අපි මුල්ලඳුමක් අඳිනවා නම් නිවැරදි සම්ප්‍රදායකූලව අඳින්න ඕනේ. මොකද මේ හැම දෙයකටම තේරුමක් තියෙන අදුව තමයි අපේ මුතුන් නිකම් මේ ඇඳුම නිර්මාණය කරන්නේ. උදාහරණයක් ගත්තොත් මේ හංසපූට දැම්මොත් මේක පිරිසිදුකමේ සංකේතයක්. මේ හංසපූට යොදන ආකාර තියෙනවා. ඉතින් මේක අපිට ඕන විදිහට අපි මේ ඇඳුමට දාලා නිර්මාණය කරන්නේ නැහැ. ඉතින් වර්ණ ගත්තොත් එහෙම කළු පාට අලු පාට වර්ණ සාමාන්‍යයෙන් සිංහල කෙනෙක් මලගෙදරකට පාවිච්චි කරන්නේ නැති වර්ණ. ඉතින් ඒක සුබ නැහැ. සාමාන්‍ය ඉංග්‍රීසියෙන් අපි කියන්නේ ඩෙත් කලර්ස් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙවැනි වර්ණ සුබ දෙයකට යොදා ගන්නවාද කියන එක අපි ප්‍රශ්නයි. ඉතින් මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා මේ ඇඳුමේ වර්තමානයේ නිෂ්පාදනය සහ භාවිතය ගැන අපි කතා කරලා. ඉතින් මේ හැම දෙයකම නිවැරදි දේ ඔබට දැනගෙන සම්ප්‍රදායිකව මුල්ලඳුමක් අඳින්න ඕන නම් ඇවිල්ලා මාව හම්බෙන්න මගෙත් එක්ක කතා කරන්න. ඔබට හොඳ දැනුමක් එක්ක නිවැරදි මුල්ලඳුමක් අඳිීමේ වගකීම මම බාර ගන්නවා.